ඔයා ගෙදර කෙනෙක් එක්ක ෆෝන් එක ගැන කතා කරනවා. පස්සේ Facebook එකට ගිහින් බලනකොට කවදාවත් නැතුව ඒ ෆෝන් එකේ මැඩ්ඩක් ඔයාලට පෙන්නනවා. මීට කලින් මෙහෙම වෙලා තියෙනවද? එහෙම වෙලා නැත්තම් ඔයා සෝෂල් මීඩියා මීට කලින් පාවිච්චි කරලා නැහැ. හැබැයි Facebook කොහොමද මෙහෙම කරන්නේ? මේක ගැන තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. අපිට මේ ගැන දැනගන්න නම් මුලින්ම බලන්න ඕන Facebook ලා මොනවද මේ ගැන කියලා තියන්නේ කියලා. ඇත්තටම අපි කතා කරන දේවල් Facebook එක අහන් ඉන්නවද? මේ ගැන Facebook ලා නම් කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. එයාලා අපේ මයික් එකේ රියල් ටයිම් ඩීටේල්ස් ගන්න නැල්ලු. සාමාන්‍යයෙන් අපි වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී FB එක ඇතුලේ නම් වීඩියෝ එකක් රෙකෝඩ් කරද්දී ඒ වගේ දේවල් වලට කැමරා ඔන් කරනකොට අපි අපේ මයික් එක ඔටෝමැටිකලි ඔන් වෙනවා. අන්න ඒ වෙලාවටයි ආය අපි FB එක ඇතුලේදී මයික් එක යූස් වෙන වැඩක් කරොත් අන්න ඒ දේවල් වලදී විතරයිලු මයික් එක යූස් වෙන්නේ. මම කියන්නේ Facebook ලා ඔෆිෂියල් කියන විදිය. මෙතනදී අපි කන්සිඩර් කරන්න ඕනේ දෙයක් තමයි මයික් එක හැම වෙලේම එයාලා ඔන් එකේ තියාගෙන ඉන්නවා නම් අපි කතා කරන දේවල් මේ මයික් එකෙන් හැම වෙලේම අහන් ඉන්නවා නම් අපේ ෆෝන් එකේ always මයික් එක ඔන්නේ. එතකොට බැටරි එක මාර විදිහට ඩ්‍රේන් වෙන්න ඕන. අනිත් දේ තමයි බෑග්ග්‍රවුන්ඩ් data ගොඩාක් යූස් වෙන්න ඕනේ. ඒතකොට සාමාන්‍යයෙන් දවසකට අපි පාවිච්චි කරන්නේ නැතුව මාර ගොඩක් data කැපිලා තියෙන්න ඕන. අනිත් ප්‍රධානම දේ තමයි මේ වගේ දෙයක් legally social media platform එකකට කරන්න බෑ. මොකද මෙහෙම වෙනවා නම් මේක privacy එකට අවුලක්නේ. ඒක නිසා legally මේ වගේ දෙයක් Facebook එකකටවත් ඔය කිසිම social media platform එකකට කරන්න බෑ. ඊළඟ දේ තමයි මේ social media මෙහෙම mic access පාවිච්චි කරනවද අපි කතා කරන දේවල් අහන් ඉන්නවද කියලා ඔය දේවල් සම්පූර්ණයෙන් check කරන්න වෙනම කට්ටිය ඉන්නවා. එකක් තමයි App Stores, Google Play Store, Apple App Store. මෙන්න මේ වගේ App Stores ඒ දේවල් ගැන check කරනවා. ආය වෙනම privacy regulators ලා ඉන්නවා. ඊළඟට security research ලා වගේ කට්ටියත් ඉන්නවා. මේ කට්ටිය මේ Facebook වගේ social media කරන දේවල් ගැන check කරනවා. එතකොට අර වගේ දෙයක් නම් කරන්න chance එකක් නැහැ. එහෙනම් ඇයි අපිට social media අපිව අහන් ඉන්නවා වගේ දැනෙන්නේ? දැන් අපි ඇත්ත කතා කරමු මෙතනදී මොකද්ද වෙන්නේ කියලා. Facebook එකවත් අනිත් social media වත් අපේ mic එක ඒ විදිහට track කරන්නේ නැහැ. මම කියන්නේ real time track කරන්නේ නැහැ. ගොඩක් වෙලාවට මෙතනදී වෙන්නේ අර social media එක අපේ behavior එක track කරනවා. හරියට ඔයා මොන හරි දෙයක් search කරනවා. එහෙම නැත්නම් ඔයා මොකක් හරි product එකක් social media වල දැකලා ඒක click කරනවා. හැබැයි buy කරන්නේ නැහැ කියන්නකො. ඊට පස්සේ මොකක් හරි post එකක් ළඟ තප්පර දෙකක් තුනක් වගේ නැවතිලා ඉන්නවනම් අන්න ඒවත් record වෙනවා. මේ දේවල් පාවිච්චි කරලා Facebook එකේ එක එක කෙනාට අදාළව profile එකක් හදා ගන්නවා. මේකේ තියෙන data පාවිච්චි කරලා තමයි අපිට අර අලුත් දේවල් suggest කරන්නේ. අර අපි හිතන දේවල් ගොඩක් වෙලාවට suggest වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන conclusion එකක් ගත්තොත් සරලව වෙන්නේ අපේ data ගොඩක් මේ Facebook එක collect කරගන්නවා. ඒකල මේ data පාවිච්චි කරලා අපි ඊළඟට මොන වගේ දේවල් බලයිද කියලා එයාලා predict කරලා අපිට ඒ දේවල් වෙන්නනවා. ගොඩක් දුරට අපි expect කරන දේ මෙතන තියෙනවා. ඒක නිසා තමයි අපිට හිතන්නේ Facebook අපේ හිත කියවලා වගේ එකක්. තව දෙයක් තමයි මෙයාලා location track කරනවා. අපේ location access දීලා තියෙන්නේ. ඒකෝට අපි ඉන්න country ගන්නවා. ඒ වගේම තව එකක් තමයි හිතනවා අපි ආවට තව කට්ටිය එකම ඒ දේ ගැනම search කරනවා කියලා. අන්න ඒ වෙලාවට අපිට ඒ දේවල් suggest කරනවා. තව දෙයක් තමයි හිතන්න ඔයාගේ wifi එකම යාළුවෙකුත් පාවිච්චි කරනවා. එයා එක එක දේවල් search කරනවා කියලා. ඒතර එයා ඒ search කරන දේවලුත් ඔයාට suggest කරන්න පුළුවන්. ඒතර ඔයාගේ interest එකක් ඒ දේවල් වල තියෙනවා නම් එතනදිත් හිතෙන්න පුළුවන් Facebook එක ඔයාලා track කරනවා කියලා. හරි මෙතන කන්ක්ලූෂන් එක ගමු. Facebook එක ඇත්තටම අපි කියන දේවල් අහන් ඉන්නවා වගේ දෙයක් තේරෙන්න ප්‍රධානම හේතුව ටික තමයි ඔයාගේ search history එක. ඔයා Facebook එකේ තියෙන Facebook එකට සම්බන්ධ අනිත් platform වල තියෙන දේවල් click කරන විදිය, ඔයා මොන හරි specific post එකක් ළඟ ගත කරන වෙලාව, ඊට පස්සේ ඔයාගේ location එක, ඊට පස්සේ ඔයාගේ wifi එක පාවිච්චි කරන තව එකම wifi එකෙන් තව devices යනවා නම් ඒ කට්ටිය කරන දේවල්, ඒ වගේම ඔයා අවට කට්ටිය සාමාන්‍යයෙන් search කරන දේවල්. තව දේවල් තියෙන්න පුළුවන් mainly facts ටිකක් විදිහට මේ ටික ගන්න පුළුවන්. ඒතර ඔන්න ඔය දේවල් මත තමයි Facebook එක මේ දේවල් predict කරන්නේ. ඒතකොට ඇත්තටම Facebook එක අපේ mic එක on කරගෙන අපි කතා කරන දේවල් දවසම අහන් ඉන්නේ නැහැ. මට මිස්න පොයින්ට් එකක් තියෙනවා. මේක ප්‍රධානම පොයින්ට් එක අපිට මේ වගේ දේවල් හිතෙන්න physiology කියන එක. හිතන්න ඔයා මොකක් හරි දෙයක් ගැන කතා කර කර හිටියා මීට කලින්. ඊට පස්සේ සාමාන්‍ය විදිහට social media වලට එනවා. ඊට පස්සේ ඔයා මේ කතා කර කර හිටපු දේම අර social media වල දකින්න ad එකක් විදිහට හරි මොකක් හරි විදිහකින්. හැබැයි ඇත්තටම එතන අර Facebook එක ඔයා කියන දේවල් හොයාගෙන ඒකට වෙනම ad එකක් පෙන්නලා නෙවෙයි වෙන්න පුළුවන්. මොකද අපි කලින් කතා කරපු යන්නේ. ඉතින් ඒක අපේ හිතේ තියෙනවා. ඒකට අපි අර social media වල scroll කරනකොට අර වගේ අපි අර කලින් කතා කරපු දේම අපිට ආයෙ මතක් වෙනවා අර post එකේ තියෙනවා. ඉතින් ඒකට අපි හිතන්නේ අර Facebook අපේ කියන දේ අහන් ඉඳලා වගේ. හැබැයි ඇත්තටම වෙලා තින්නේ කලිනුත් ඒ post එක පෙන්නලා තියෙනවා. හැබැයි අපි ඒවා කෙයා කරන්න නැතුව scroll කරලා තියෙනවා. ඔන්න ඔය හේතුව නිසාත් අපිට අර වගේ feel එකක් එන්න පුළුවන්. අනිත් දේ තමයි අපි වෙන platform එකක මොන හරි search කරලා තිබ්බත් ඒත් අර FB එකට ගිහින් බලුවම මේ දේවල් පේනවනේ. ඉතින් දැන් හිතන්න මෙයාකට IT platforms ටික ඒ platform ඔක්කොම එකට link නේ. ඒක නිසාත් මේ දේ වෙනවා. අනිත් main දෙයක් තමයි ඔයාගේ phone එකේ ඔයා කරන දේවල් track කරන්න පොඩි permission එකක් තියෙනවා මේ Facebook වලට. මේක ඕනනම් off කරගන්නත් පුළුවන් setting වල privacy වලට ගිහින්. එතකොට මේකත් එක්ක ඔයා කරන activities ටික track කරලා ඒකට අදාළව suggest කරනවා එක එක ads. මේකත් එක reason එකක් අර වැඩේට. මේ වෙනකන් අර පිළිගන්න පුළුවන් කිසිම සාක්ෂියක් නැහැ Facebook එක පැය 24ම අපේ mic එක on කරගෙන අපි කතා කරන දේවල් අහන් ඉන්නවා කියලා.
දැන් මෙතන තමයි ඇත්තටම බය හිතෙන තැන. Facebook එක අපේ data collect කරගන්න විදිහ. එයාලා පාවිච්චි කරන අපි app use කරන pattern එක. අපි ඒ apps පාවිච්චි කරන වෙලාවේ ඉඳලා අපි පාවිච්චි කරන විදිහ ඒ patterns හැමදේම analyze කරගන්නවා. අපේ device එකේ තොරතුරු ගන්න පුළුවන් එයාලට. එතකොට අපි social media වල කරපු interaction history එක ඔය දේවල් එයාලා collect කරගන්නවා. ඊළඟ මේ platform වල ගොඩක් දුරට AI එකක් ඉන්නේ මේ සම්පූර්ණ algorithm එක run වෙන්නේ. එතකොට මේ AI එක අපේ අර personal data ටික එතකොට ඒ වගේ data තියෙන අනිත් මිනිස්සුන්ගේ history එක සහ මේ මිනිස්සු කරන දේවල් මේ වෙලාවේ social media වල තියෙන trend එක. ඔය දේවල් එකට combine කරලා AI එක predict කරනවා ඔයාලට මෙන්න මේ වගේ දේවල් suggest කරා නම් හරියට. ඉතින් එතනදී තමයි ගොඩක් දුරට ඔයා හිතන දේම platform එකේ පෙන්වන්නේ. එක විදිහකින් කිව්වොත් අපිට වඩා මේ platform මාර speed නේද? අපි හිතන්නත් කලින් එයාලා predict කරලා ඉවරයි අපි හිතන එක. දැන් තමයි වයිල්ඩ්ම පාර්ට් එක. මෙතනින් ඉස්සරහට අනාගතේදී වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. එකක් තමයි මේ වෙද්දී අපි ගොඩක් අය AI botsලත් එක්ක chat කරනවානේ. සාමාන්‍යයෙන් ඔය ChatGPT, Meta AI, DeepSeek ඔය වගේ AI එක අපි මේ වෙනකොට chat කරනවානේ. ඉතින් දැනට නම් මේ chat කරන දේවල් අර ලොකුවට social media පෙන්වන්නේ නැහැ. හැබැයි ඉස්සරහට මේ දේවලුත් social media එක්ක link වෙන්න පුළුවන්. එකකට එක රිස්ක් එකක්. තව දෙයක් තමයි අපි පාවිච්චි කරන voice assistants ඔය ෆෝන් වල devices වල එහෙම පාවිච්චි කරනවානේ. මේ voice assistant එහෙම social media එක link වුණොත් ඒකේ කතා කරන දේවලුත් social media වලට යන්න ඉඩ තියෙනවා. ඒතර finally මේ දේවල් ගැන අර conclusion එක වගේ ගත්තොත් මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් Facebook එක ඇත්තටම ඔයා කතා කරන දේවල් අහන් ඉන්නවද? උත්තරේ නෑ. හැබැයි ඔව්. Here I come. Oh, here I come. Oh. නෑ කියන්නේ හේතුව එයාලා mic එක on කරගෙන real time අපි කතා කරන දේවල් අහන් ඉන්නේ නෑ. ඕක කියන්නේ හේතුව තමයි අපි කරන ගොඩක් activities මේකට track කරගන්න පුළුවන්. ඒකෝට අපි කරන ගොඩක් දේවල් මේ internet එක දන්නවා. ඒක අදකට mic එක track කරනකොටත් වඩා risk එකක් තියෙනවා නේද මෙතන? ඒක නම් ඔයගේ idea එක පහලින් comment කරන්න. හැබැයි මෙතන හිතන්න ඕනේ තව part එකක් තමයි මේ තාම 2025 නේ. ඉතින් තව ඉස්සරහට මේ දේවල් ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට මේ social media අපි ගැන දන්න දේවල් අපිව analyze කරන විදිය තව ගොඩක් advance වෙන්න පුළුවන්. සමහරකට තව අවුරුදු 10කින් ඉඳලා අපි මොනවාරි දෙයක් හිතපු ගමන් මේ දේවල් social media වල තියෙන්නත් පුළුවන්. පොඩ්ඩක් මේක ගැන හිතලා බලන්න. අන්න ඒ විදිහ ඉස්සරහට වෙන්න පුළුවන් පිස්සු හැදෙන දේවල් ගැන පහලින් comment කරන්න අමතක කරන්න බා. තව පොඩි දෙයක් කියලා එන්නම්. ඔය විදිහට හිතන්න කැමති කෙනෙක් නම් මතක කරන්න මගේ අලුත් channel එකක් තියෙනවා Orbit Crash කියලා. මේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. ඒකේ YouTube channel එකක් තියෙනවා, FB page එකක් තියෙනවා, TikTok page එකකුත් තියෙනවා. කැමති ඉන්නවා නම් ගිහින් බලන්න පුළුවන්. ෆයිනල් කතාව ටෙක්නොලොජි ඔයා කියන දේවල් අහන් ඉන්නේ නැහැ. ඔයා කරන දේවල් බලන් ඉන්නවා. In the next one.